වැඩ කරන ජනතාව ඇතුළු සමස්ත රටවැසියන්ට එළඹෙන 2024 වර්ෂය Taman ඉදිරියේ තිබෙන අභියෝග ජය ගන්න පුළුවන් වර්ෂයක් බවට පත් වෙන්න කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා මේ රටේ හිටපු පාලකයන් විසින් ඇති කරලා තියෙන ආර්ථික අර්බුදය නිසාත් ඒ වගේම වර්තමාන පාලකයන් විසින් මේ අර්බුදයට විසඳුම් හෙවීම සඳහා අනුගමනය කරමින් තිබෙන අදූර්ශදර්ශී වැඩපිළිවෙල නිසා මේ රටේ ජනතාව තව දුරටත් පීඩාවෙන් පීඩාවට පත්වෙමින් ඉන්නවා. ඒ නිසා අපි වැඩ කරන ජනතාවට විශාල අභියෝගයක් තියෙනවා මේ වර්ෂය තුල මේ අර්බුදය මේ රටේ ජනතාවගේ වැඩ කරන ජනතාවගේ ජන ජීවිත සුරක්ෂිත කර ගනිමින් ආරක්ෂා කර ගනිමින් කොහොමද මේක විසඳන්නේ කියන කරුණ පාලකයන්ට අවධාරණය කිරීමේ ඒ ඔවුන්ට ඒක දැනවීමේ ඔවුන්ට යම් මඟ පෙන්වීමක් කිරීමේ අභියෝගය මේ රටේ වැඩ කරන ජනතාව ඉදිරිපිට තියෙනවා. සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මේ වෙලාවේදී පැහැදිලිවම ප්‍රකාශ කරනවා මෙන්න මේ කටයුත්තේදී සියලුම වෘත්තිකයන් එක්ක සියලුම වෘත්තීය සමිතිත් එක්ක ඒක රාශීව කටයුතු කරන වර්ෂයක් බවට මේ 2024 වර්ෂය පත් කර ගැනීම සඳහා අපි ලබා දෙන්න ඕන උපරිම දායකත්වයේ ලබා දීමට සූදානම් කියන පණිවිඩය ලබා දෙමින් නැවත වතාවක් මේ 2024 වර්ෂය අභියෝග ජය ගන්න පුළුවන් වර්ෂයක් බවට පත් කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.